දන්නවද අපේ වගා කටයුතු සඳහා ඉතාමත් වැදගත්ම සාධකයක් තමයි පස කියන්නේ. මේ පස ඉතාමත් සීමාකාරී සාධකයක්. මොකද මොන දේ දියුණු කරගත්තත් අපිට අලුතෙන් පස් හදන්නට බැහැ, අමාරුයි. ස්වභාවිකව විකාශනය වෙලා පස නිර්මාණය වන්නට ඕන. ඉතින් මේ තියෙන පස නිවැරදි ආකාරයට අපිට පරිහරණය කරගන්නට බැරි වුණොත් අනාගතයේ මහත් ව්‍යසනවලට අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි අප සියලු දෙනා විසින් මේ ස්වභාවික සම්පත් නිවැරදි ලෙස පරිහරණය නොකිරීම. ඉතින් අද වැඩසටහනින් අපි ඔබට කියන්නට, කතා කරන්නට, සාකච්ඡා කරන්නට මාතෘකා කරගත්තේ මේ පස කියන එක. සරු පස දැයේ ජීවයයි. මේක තමයි අද අපේ තේමාව. අද මේ පස සංරක්ෂණය කරගන්නේ කොහොමද? ඒත් එක්කම මේ පසේ වැදගත්කම මොකද්ද? කොහොමද කෘෂිකාර්මික වශයෙන් අපිට පස වැදගත් වෙන්නේ කියන තොරතුරු අපිත් එක්ක කතා කරන්නට එකතු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයතිස්ස මහත්මයා. අයිබෝන් ජයතිස්ස මහත්මයා. හොඳයි. ජයතිස්ස මහත්මයා අපිට කියන්න මොකද්ද මේ පස කියන්නේ සහ මේ පසේ වැදගත්කම මොකද්ද? ඔව් ඇත්තටම ගොවිතැනේදී පස කියන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක්. මොකද අපි ගොවිතැනේදී භෝග සිටවන්නේ මේ පසේ. ඒ වගේම ගොවිතැනට අපි යොදන සියලුම රසායනික පොහොර, කාබනික පොහොර, ඒ වගේම ජලය රඳවා ගන්න මේ පසේ. ඒ වගේම මේ පසේ රඳවා ගන්න මේ ද්‍රව්‍ය ක්‍රමානුකූලව ටිකින් ටික භෝගයට අවශ්‍ය ප්‍රමාණයට ක්‍රමානුකූලව ලබා දීමක් මේ පසෙන් කරනවා. ඉතින් මේ පස නැති වුණොත් අපිට මේ කාර්ය කරගන්න බැරි වීම නිසා භෝගයේ අස්වැන්න අඩු වෙනවා. ඒ වගේම ඉඩමේ තියෙන සාරවත් පස සෝදාගෙන ගියාම ඉඩමේ පසේ ගැඹුර අඩු වෙනවා. ඒ වගේම යට තියෙන ගල් බොරළු මතු වෙනවා. ඒ වගේම ඉඩමේ වටිනාකම අඩු වෙනවා. දැන් කියන්න කොහොමද දැන් අපි මම අලුතෙන් වගාවක් පටන් ගන්නවා මගේ වත්තේ. දැන් කොහොමද මම මේකට පාංශු සංරක්ෂණ ක්‍රමයක් තෝරගන්නේ? මොන විදිහේ ක්‍රමද මේකට තියෙන්නේ? කොහොමද මේකට මම මුල පුරන්නේ? ඇත්තටම වගාවක් ආරම්භ කරන්න කලින් තමයි මේ පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න ඕනේ. ඒකෙදි විශේෂයෙන්ම ඉඩමේ බෑවුම සහ අපි වගා කරන භෝගය අනුව යොදාගත යුතු සංරක්ෂණ ක්‍රම වෙනස් වෙනවා. ඒ වගේම මේ සියලුම පාංශු සංරක්ෂණ ක්‍රම ඉඩමේ බෑවුමේ හරස් අතර සමෝච රේඛා දිගේ තමයි යොදන්නේ. ඒ නිසා මේ සංරක්ෂණ ක්‍රම මුලින්ම යොදනකොට ඒ පිළිබඳ දැනීමක් තියෙන විශේෂයෙන් පළාතේ කෘෂිකාර්ම උපදේශක මහත්මයාගෙන් උපදෙස් ගත්තොත් අපිට පුළුවන් ඉතාමත් නිවැරදිව මේ සංරක්ෂණ ක්‍රම ක්ෂේත්‍රයේ යොදා ගන්න. එහෙම නැතුව වැරදි ආකාරයට සංරක්ෂණ ක්‍රම යෙදුවොත් ඉඩමේ හානිය තවත් වැඩි වෙලා සෝදාපල්ල වැඩි වෙන්න පුළුවන්. සංරක්ෂණ ක්‍රම මුලින්ම ආකාර තුනකට බෙදා ගන්න පුළුවන්. අපිට යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රම, ඒ වගේම සස්‍ය විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම, ඒ වගේම ජෛව විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම කියලා. ඔව් දැන් ඇත්තටම ප්‍රධාන ආකාර තුනක් තියෙන බව අපිට ජයතිස්ස මහත්මයා කිව්වා. මේ අපි ඉන්න ගල්නුවර කෘෂි තාක්ෂණික උද්‍යානයේ මේ පාංශු සංරක්ෂණය සඳහා නිර්මාණය කරපු ආදර්ශ බිම්කරයක තමයි අපි ඉන්නේ. අපි ඒ තැන්වලට ගිහිල්ලාම පැහැදිලි කරමු නේද ජයතිස්ස මහත්මයා? ජයතිස්ස මහත්මයා දැන් මෙතනක් තියෙන මේක ආදර්ශ මේ සංරක්ෂණ ක්‍රමයක්. මේ මොකද්ද? ඔව් ඇත්තට මේකට කියන්නේ පස් වැටිය කියලා. ඉඩමේ බෑවුම හුඟක් අඩු, ඒ වගේම වියලි කලාපය වගේ ප්‍රදේශ වලට තමයි මේ පස් වැටිය වඩාත් සුදුසු වෙන්නේ. මේකෙදී අපි කරන්නේ සමෝච රේඛාව දිගේ දෙපැත්තෙන් තියෙන පස් අරගෙන වැටියක් ආකාරයට මේ විදිහට සකස් කරලා තියෙනවා. මේකේ පළල අඩි 3ක් විතර වෙන්න ඕනේ. ඒ වගේම මේකේ උස අඩි 1.5ක් විතර වෙන්න ඕනේ. ඒතකොට මේ වැටිය සෝදාගෙන යන එක වළක්වා ගන්න අපිට පුළුවන් මේ ආකාරයට තනකොළ හිටවන්න. ඒත් එක්කම ගොවි මහත්තුරු ගොඩක් අකමැති මේ සංරක්ෂණ ක්‍රම දාපුවම භූමියේ ඉඩ අපත යනවා කියලා. ඉතින් ඒකට ප්‍රතිකාරමක් විදිහට අපි යෝජනා කළා තියෙනවා මේ සංරක්ෂණ ක්‍රම දිගේ මේ විදිහේ කතුරු මුරුංගා, ඒ වගේම මිටි මුරුංගා, ඒ වගේම දෙලුම්, එහෙම නැත්නම් මිටි ඇම්බරලා වගේ භෝග හිටෙව්වොත් ඒකෙනොත් පුළුවන් ආදායමක් ගන්න. එතකොට මේකේ අපතේ යමක් සිද්ධ වෙන්නේ නැහැ. අමතර ආදායමක් ගන්න පුළුවන්. විශේෂයෙන් මේ පස් වැටි යොදලා එළවලු, ඒ වගේම ස්ථිර භෝග වගා කරන්න පුළුවන්. වඩා සුදුසු වෙන්නේ එළවලු වගාවට. අපි ඊළඟ සංරක්ෂණ ක්‍රමයේ ගාවට යමු නේද ජයතිස්ස මහත්මයා? මේ තියෙන්නේ අපිට යොදා ගන්න පුළුවන් තවත් පාංශු සංරක්ෂණ ක්‍රම. මේකෙදී අපි යොදාගෙන තියෙන්නේ සැවැන්දරා. සැවැන්දරා වලට අමතරව පැංගිරිමානා, ඒ වගේම සේර වගේ භෝගත් අපිට හිටවන්න පුළුවන්. මේක ඇවිල්ලා ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රමයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. මොකද ජීවි දේවල් තමයි මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ. මේක අපි සමෝච රේඛාව දිගේ වැටියක් ආකාරයට සකස් කරන්න පුළුවන්. මේකෙනුත් අපිට පුළුවන් පස සෝදාගෙන යාම උපරිම ලෙස අවම කරගන්න. මේ ක්‍රමය අපිට ඉතාමත් අඩු වියදමකින් කරන්න පුළුවන් පාංශු සංරක්ෂණ ක්‍රමයක්. මේ තියෙන්නේ තවත් ඒ වගේ පාංශු සංරක්ෂණ ක්‍රමයක්. මේකට අපි කියන්නේ හෙල්මලු කියලා. විශේෂයෙන් එළවලු වගා කරන ගොවි මහත්තුරුන්ට මේ හෙල්මලුව තමයි ඉතාමත්ම හොඳ පාංශු සංරක්ෂණ ක්‍රමය. මොකද මේකේ තියෙන තනිතලා හැඩය නිසා
ඉහළින් වැටෙන වතුර ඉතාමත් අඩු වේගයකින් තමයි පොළොව දිගේ ගලාගෙන යන්නේ. ඒ වගේම මේකේ පාත්ති දාගන්න අපිට ලේසි. දිග පාත්ති අපිට අවශ්‍ය විදියට දාගන්න පුළුවන්. ඒත් එක්ක මේක වැඩ කරන්න පහසුයි. හරි. අපි ඊළඟ සංරක්ෂණ ක්‍රමයට යමු. ජාතිමත් දැන් මෙතන මේ තියෙනවා අමුතු හැඩයකට පාත්ති වගේ සකස් කරලා. මේ මොකද්ද? මේකට කියන්නේ සමෝච වේදිකාව කියලා. මොකද මේ වේදිකාව හදලා තියෙන්නේ සමෝච රේඛාවේ හැඩයටම. අපි කලින් කතා කරපු හෙල්මලු හදනකොට සමෝච රේඛාවේ හැඩයට නෙවෙයි අපිට අවශ්‍ය විදිහට හෙල්මලුවේ දිගපළල වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ සමෝච වේදිකාවේදී සමෝචයේ හැඩයටමයි අපි මේ වේදිකාව සකස් කරන්නේ. ඒකට හේතුව විශේෂයෙන් බෑවුම වැඩි ඉඩම් වල මේ වගේ සමෝච වේදිකා ඉතා කුඩාවට අපිට හදාගන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ වේදිකාවල එළවලු වගේම විශේෂයෙන් ස්ථීර භෝග රබර් වගේ භෝග වගා කරනකොට මේ සමෝච වේදිකා තමයි අපි යොදාගන්නේ. දැන් ජයතිමත් අපි මේ ගැන කතා කරන ගමන් යමු. දැන් සමෝච්ච කියන එක ගැන අපිට දැන් මේ හැම සංරක්ෂණ ක්‍රමයකදීම අහන්න දකින්න ලැබුණා. මේ සමෝච්ච රේඛා කියන්නේ මොකද්ද? සමෝච රේඛාව කියන්නේ ඇත්තටම බෑවුමේ හරස් අතට එකම උස මට්ටම් යා කරලා සකස් කරගන්න රේඛාව. මේ රේඛාව ලකුණු කර ගැනීම සඳහා උපකරණ තියෙනවා. විශේෂයෙන් ගොවි මහත්තුරුන්ට නම් ඒ රාමුව කියන සරල උපකරණ පාවිච්චි කරලා මේ සමෝච රේඛා හදාගන්න පුළුවන්. මේකෙදි විශාල තාක්ෂණික දැනුමක් ඕන වෙන්නේ නැහැ. මේ උපකරණය සාමාන්‍යයෙන් ග්‍රීසීල කෝටු 3ක් ගැට ගාලා හදාගන්නේ. මේක පාවිච්චි කරන්න ටික පොඩ්ඩක් ඉගෙන ගත්තම මේක ගොවි මහත්තයාට තනියම පාවිච්චි කරලා ඉඩමේ සංරක්ෂණ ක්‍රම ලකුණු කරගන්න පුළුවන්. ඔව් අපිට ඇත්තටම ඉදිරි වැඩසටහනකදී අපි මේ ඒ රාමුව කොහොමද සකස් කරගන්නේ සහ ඒ රාමුව පාවිච්චි කරලා මේ සමෝච්ච රේඛා සලකුණු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන් ඊළඟ වැඩසටහනකදී. හොඳයි අපි බලමු ඊළඟ සංරක්ෂණ ක්‍රමය මොකක්ද කියලා. ජාතිමත් දැන් මේකත් මේ සංරක්ෂණ ක්‍රමයක්ද? දැන් මේ නිකම්ම මේ මැද පස්කට තියෙන නිකම්ම කානුවක් තමයි පේන්නේ. ඔව් මේකට කියන්නේ කුට්ටි කානුව කියලා. සාමාන්‍යයෙන් මධ්‍යස්ථ බෑවුමක් තියෙන ඉඩම් වල යොදා ගන්න පුළුවන් සංරක්ෂණ ක්‍රමයක් තමයි මේ කුට්ටි කානුව. කුට්ටි කානුව ඉහළ පැත්තෙන් අර විදිහට සැවන්දරා වැටියක් හිටවලා ඉහළින් එන වතුර පෙරිලා එන්න අපිට සකස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කුට්ටි කානුව කපපුවාම මේ කානුව වලට වැස්සට පහළට එන වතුර මේ කානුව වල පිරීලා පොළොවට උරා ගන්නවා. ඒ නිසා අපිට පුළුවන් මේ කුට්ටි කානුව වලදී පොළොවට උරා ගන්න ජල ප්‍රමාණය වැඩි කරලා දෙන්න. ඒ වගේම මේ කුට්ටි කානුව යොදලා එළවලු වගේම ස්ථීර භෝග අපනායන භෝග පළතුරු වගේ භෝග වගා කරන්න පුළුවන්. දැන් මේ එළවලු හදලා තියෙනවා මේ උඩක් තියෙනවා යටක් තියෙනවා නොඑක් විදිහේ වසුන් යොදලා තියෙනවා මේකත් මේ සංරක්ෂණයට අදාළ දෙයක්ද? ඔව් මේ වසුනට කියන්නේ අපි සස්‍ය විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමයක් කියලා. ඒ කියන්නේ වගාව යන අතරේ තමයි මේ වසුන තියෙන්නේ. වගාව නැති වුනහම මේ සංරක්ෂණ ක්‍රමය දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අපි භෝග හිටවලා ටික කාලයක් යනවා මේ භෝග වලින් පොළොව වහගන්න. එතකන් මේ විවෘත වෙලා තියෙන පස සෝදාගෙන යෑම වළක්වා ගැනීමට තමයි මේ වසුන් භාවිතා කරන්නේ. ජාතිමත් දැන් මෙතනත් මේ භෝග කීපයක් හදලා තියෙනවා. නොඑක ආකාරයට. මෙතන මොන විදිහේ සංරක්ෂණ ක්‍රමයක්ද? ඔව් මෙතනත් සස්‍ය විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමයක් තියෙන. ඒ කියන්නේ මෙතන ප්‍රධාන භෝගය හැටියට කෙසෙල් වගා කරලා තියෙනවා. ඒ කෙසෙල් අතර තියෙන ඉඩේ මේ අලකොළ වගා කරලා තියෙනවා අතුරු භෝගයක් හැටියට. මේකට කියන්නේ අතුරු භෝග වගා කියලා. මේක සස්‍ය විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමයක්. ඊට අමතරව මේ වසුනකුත් භාවිතා කරලා තියෙනවා. ඒකනොත් වෙන්නේ පොළොවට වැටෙන වතුර සෝදාගෙන යාම උපරිම ලෙස අවම කිරීම. හරි. මේ සෑම ක්‍රමයකින්ම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පස ආරක්ෂා කර ගැනීම. නොයෙකුත් සංරක්ෂණ ක්‍රම තියෙනවා කියනවනේ දැන් ජාතිමත්මිය. දැන් මේ මෙතන ගත්තාම අපිට පේනවා ඇත්තටම මනා ක්‍රමවත් බවක් ඒත් එක්කම විශාල වියදමක් දරලා තියෙන බවක් මෙතන සංරක්ෂණ ක්‍රමයෙන්. මේ විදිහේ සංරක්ෂණ ක්‍රම අපේ වගා බිම් වලට අවශ්‍යමද? එහෙමත් නැත්නම් කොහොමද මේ වගේ දෙයක් කරගන්නේ? ඒක ඉඩමේ පීඨීම අනුව වෙනස් වෙනවා. විශේෂයෙන් ඉඩමට ඉහළින් තියෙන වතුර ඉඩම දිගේ පහළට ගලාගෙන යනකොට ඉඩමේ ඉවුර කැඩෙනවා. ඒ වගේම කානුවේ ගැඹුර වැඩි වෙනවා. ඒක වළක්වා ගන්න තමයි අපි මේ වගේ සංරක්ෂණ ක්‍රම යොදන්නේ. මේකට කියන්නේ අපි අගල් සංරක්ෂණය කියලා. මේක නෙත්ති කානුවක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි මේ වතුරේ මේ ඔබට පේනවා ඇති මේ පඩි ආකාරයට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒකේ හේතුව මේ වතුර ගලාගෙන එනකොට වතුර ගලාගෙන යන වේගය අඩු කරන්න තමයි මේ පඩි සකස් කරලා තියෙන්නේ. ඒකෙන් පුළුවන් අපිට මේ කානුවේ ගැඹුර වැඩි වෙන එකත් ඒ වගේම දෙපැත්තේ ඉවුර කැඩෙන එකත් වළක්වා ගන්න. හරි. ඒක බාධක වේලි ක්‍රමය. දැන් මෙතන මේ ටයර් වගේක් දාලා තියෙනවා. මේ උණ බම්බු දාලා තියෙනවා. මේ වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහම සංරක්ෂණයක්ද? ඔව්. වේගෙන් එන ජලය මේ ස්ථානවලදී රැස් කරගෙන වේගය අඩු කරලා තමයි පාලට ගමන් කරවන්න සලසන්නේ. මේ බාධක වේලි හැම වෙලාවෙම කරන්නේ අපි වතුර පාලට ගලාගෙන එන වේගය අඩු කරලා පාලට ගමන් කරන්න සලස්වන එක.
ඔව් ඉඩමේ ගල් කැබලි වගේ දේවල් වැඩියෙන් තියෙනවා නම් මේ විදිහ දෙකට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඉඩමේ එකතු වෙන ගල් ටික ඔක්කොම ගන්න පුළුවන්. එහෙම මදි වුණොත් අමතරව අපි ගල් අරගෙන විශේෂයෙන් මේකට මඩ ගල් තමයි පාවිච්චි කරන්නේ. ඒක වියදම අඩු නිසා ගල් අරගෙන අපිට පුළුවන් මේකදී සිමෙන්ති පාවිච්චි කරන්නේ නැහැ. සක්ක ගහලා මේ විදිහේ ශක්තිමත් කරගන්න පුළුවන්. හරි. තවත් සංරක්ෂණ ක්‍රමයක් අපිට මේ පැත්තෙන් දැක් ගන්නට පුළුවන්. වරණීය වල් මර්ධනය. මොකද්ද ජයතිස් මහත්මයා? වර්ණීය වල් මර්ධනය කියන්නේ අපි මේ වගේ ස්ථීර භෝගයක් වගා කරපුවම ඒ වටේ තියෙන පොළොව නිතරම උදුළු ගන්න අවශ්‍ය වෙන්නේ මේ ආකාරයට තනකොළ වගා කරලා ඒක විසිකැති ගහලා අපිට නඩත්තු කරගෙන යන්න පුළුවන්. එතකොට මේ වැහි වතුර කෙලිම පොළොවට වැටෙන්නේ මේ තනකොළ උඩට වැටෙන නිසා මේක සෝදාපාලුවක් සිද්ධ වෙන්නේ ගහ වටේ විතරක් අපිට සුද්ධ කරලා අවශ්‍ය පොහොර ජලය දාන්න අපිට සකස් කරගන්න පුළුවන්. මේක ඉතාමත් හොඳ සංරක්ෂණ ක්‍රම. මේ තනකොළ වගා කරන එක අපි කියන්නේ ජෛව සංරක්ෂණ ක්‍රමයක් කියලා. මොකද මේක ජෛවී ශාක මෙතන අපි පාවිච්චි කරන්නේ. පස සංරක්ෂණයට අමතරව ගෙවත්තට අලංකාරයකුත් මේ ක්‍රමය මගින් ලබා ගන්නට පුළුවන්. ඔව් ඇත්තටම කුඩා ගෙවතු වලටත් ගොඩක් හොඳයි මේ ක්‍රමය. ජයතිස් මහත්තයා දැන් අපි සැවැන්දලා වැටි වගේ දේවල් දැක්කනේ. අර ඈතත් පේනවා ඒ විදිහට ග්ලිරිසීඩියා වලින් වගේ සකස් කර වැට. ඒකත් මේ සංරක්ෂණ ක්‍රමයක්ද? ඔව් ඇත්තට මේකට කියන්නේ දෙවටිය කියලා. අපි පොඩ්ඩක් ඒ කිට්ටුවට යමු. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු දෙවටි කියන පාංශු සංරක්ෂණ ක්‍රම. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අපිට කරපිංචා කියන භෝගය. දැන් කරපිංචා භෝගය මේ දෙවටියට පාවිච්චි කරාම අපිට පුළුවන් මේ කරපිංචා කපලා එකකින් ආදායමක් ලබා ගන්න. ඊට අමතරව ගැටපිච්ච වගේ භෝගයක් වගා කරොත් අපිට පුළුවන් එකෙන් මල් වලින් ආදායමක් ලබා ගන්න. ඊට අමතරව මේ වගේ අපිට පුළුවන් ග්‍රීසීලියා කෝටු වලිනුත් දෙවටියක් හදා ගන්න. එතකොට මේ ග්‍රීසීලියා කෝටු අපිට කොම්පෝස්ට් හදා ගන්න. ඒ වගේම සත්ව ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙවටිය මැද්දේ තියෙන ඉඩට අපි මේ විදිහ අඩියක විතර උසට ඉඩම එකතු වෙන තනකොළ දාන්න ඕනේ. තනකොළ ගල් රොඩු ඔක්කොම දාපුවාම මෙහෙන් එන වතුර වේගය අඩු වෙලා තමයි එහා පැත්තට ගමන් කරන්නේ. හරි. දෙවටියක් කියන්නේ ඇත්තටම වැටවල් දෙකක් හදලා තියෙනවා ආසන්නේ මේ දුර පරතරයක් තියෙනවද විශේෂ? ඔව් අඩිය කාමාරක විතර පරතරයක් තියෙනවා. අපිට ඕනනම් තනි වැටක් විදිහට මේක පාවිච්චි කරන්න බෑ. එතකොට තනි වැට කියනවා. පේලි දෙකක් ගත්තොත් අපි දෙවටිය කියලා කියනවා. සෝල්ට් කියන්නේත් මේ ක්‍රමයේම? ඔව් සෝල්ට් කියන්නේත් මේකටමයි. මේකෙත් අපිට පුළුවන් ඕනනම් අඩිය 8න් 8ට එක ගහක් උස යන්න සලස්වලා ඒකේ අපිට වැනිලා එහෙම නැත්නම් ගම් මිරිස් වගේ භෝගයක් වගා කරන්න. ඒකෙනුත් ඒතකොට ආදායමක් ලබා ගන්න පුළුවන්. හරි. තවත් සංරක්ෂණ ක්‍රම තියෙනවද අපිට අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම සඳහා? තවත් කීපයක් තියෙනවා මෙහා පැත්තේ. අපි පාලට ගිහිල්ලා බලමු මේක. මේ මම වාඩි වෙලා ඉන්න ගල් වැටියත් මේ ඉඩම සංරක්ෂණය කිරීම සඳහා පාවිච්චි කරපු එක ක්‍රමයක්. එහෙම නේද ජයතිස් මහත්තයා? ඔව් ඇත්තට මේකට අපි කියන්නේ ගල් වැටිය කියලා. ඉඩමේ ගල් තියෙනවා නම් තමයි මේ විදිහ ගල් වැටි දාන්න පුළුවන්. නැත්නම් පිටින් ගල් ගේන්න ගොඩක් ලොකු වියදමක් යනවා ගොවි මහත්තයාට. මේ විදිහ ගල් වැටි සාමාන්‍ය මධ්‍යස්ථ බෑවුම තියෙන ඉඩම් වල බෑවුමට වඩා සුදුසුයි. ඒ වගේ මේ ගල් වැටි දාලා එළවලු ස්ථීර භෝග විශේෂයෙන් පළතුරු ඒ වගේම අපනයන භෝග වගා කරන්න පුළුවන්. ගල් තියෙන ප්‍රමාණයට අපි ගල් වැටිය දාලා එතනින් එහාට වෙනස් සංරක්ෂණ ක්‍රමයක් අවශ්‍ය නම් දෙවටියක් වගේ වෙනස් සංරක්ෂණ ක්‍රමයකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි. අද වැඩසටහනින් අපි කතා කරේ මේ පස සහ පාංශු සංරක්ෂණය කියන්නේ මොකක්ද කියන තොරතුරු. මේ පිළිබඳව අපිට වැදගත් තොරතුරු කිහිපයක් කියලා දීලා ඔබව දැනුම්මත් කිරීම සඳහා එකතුණු සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයතිස් මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ඉඩම සංරක්ෂණය කර ගැනීම සඳහා අද වැඩසටහනේදී නිතර කියවුණු සමෝච්ච රේඛාවක් හඳුනාගන්නේ කොහොමද? මේ සඳහා භාවිතා කරන්න පුළුවන් උපකරණ මොනවද සහ ඒවා කොහොමද සකස් කරගන්නේ කියලා. මේ වැඩසටහන බලන ඔබට ඔබේ ඉඩම සංරක්ෂණය කර ගැනීම වැදගත් දෙයක් වෙලා තියෙන්නට පුළුවන්. අවශ්‍යතාවය තිබුණට මේක කරගන්නේ කොහොමද කියලා ඔබ දන්නේ නැති වෙන්නට පුළුවන්. ඉතින් ඔබට පුළුවන් මේ ගැන ලිපියක් ලියා විමසීමක් කරන්නට අපේ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානයේට. ඒත් එක්කම අද වැඩසටහනේදී ඔබට කියලා දුන්නු කරුණු ගැනත් වැඩිදුර තොරතුරු ඔබට අවශ්‍ය නම් ඒ ගැනත් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට. අධ්‍යක්ෂ ස්වභාවික සම්පත් කළමනාකරන මධ්‍යස්ථානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය කියන ලිපිනයට. මේ තිරේ දිස්වන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා තවදුරටත් තොරතුරු ලබා ගන්නට පුළුවන්. එහෙමනම් යලිත් ලබන සතියේ මේ විදිහටම මේ පස සංරක්ෂණය කර ගැනීමට අදාළ තොරතුරු කිහිපයක් එක්ක ඔබව හමු වෙනතුරු ඔබට ප්‍රාර්ථනා කරනවා පළබර වාසනාවන්ත සතියක්.